පයින්ම ආවා. මොකද මේ පෙට්‍රල් පොලිමේ ඉඳලා ආවේ මිස්. මේ පොලිම දිගටම තියෙනවා. මගේ බයික් එකේ පෙට්‍රල් නැතුව මග නැවතුණා. ඉතින් ළමයින්ට උගන්වන්නත් එපායි. පයින්ම ආවා. අපිටමයි සර් ඔක්කොම වෙන්නේ. තව ටිකක් කල් ගියාම මිස් බස් තියන් පයින් තමයි එන්න වෙන්නේ. බස් තියන්. මාර වැඩ වෙලා තියෙන්නේ. අන්න හරි ගිනි අරගෙන බටාත කැඩේ ගිනි අරගෙන ගිනි ගන්නවා කොහෙද? ගිනි ගන්නවා ටීචර්. අර විජේ වීරයි නිසංසලයි අම්මා බලන්නේ පෙයි මුකුල්ව මන් දැක්කා ඇස් දෙකටම දැක්කා ටීචර්. ඔය ළමයාගේ වැඩේම අනුන්ගේ දේවල් හොයන එකනේ. දුනා පන්තියට. හරි ටීචර් කියයි. අපිට තමයි බබාලා හම්බුනා මේවටත් වග කියන්න ඕනේ. නැද්ද සර්? මොකද මේ ප්‍රශ්නේ? ඇත්ත කියන්නේ? ඔයලා මේ උතර මොකද ඔය නිදාගෙන ඉන්නේ? නැගිටිනවා. හොරේ අල්ලපු. සර් එයා රැට පොල් කඩනවා. සර් බොම්සා මෙයා කියන්නේ මේ නවත්තන්න. පොල් කතාව? පොල් කතාව මිනිස් අපේ කොටුවට කොටු දැනලා හොරේ ආවා. හොරේ? ඔව් මං පුවල් ගන්නේ තමයි රද දැන් ඉන්නම. ජගත්තේ ඈ? අන්න හොරෙන් එනවා නිකන්සලා. ඔව්. ඉස්සන්සලා. හැමදාම කරක් වෙලයි. සර් එයා බෝයි කෙනෙක් හම්බෙලා එන්නේ සර් හැටම. බොරු සර්. ඔව් සර් වංගුවේ ඉතියා මෙයා. මං දැක්කා. මේ ඔක්කොමලා හටවා ගන්නවා. තේරුණාද? මේ ඉස්කෝලේ තේරුණාද? එහෙනම් ඔක්කොමලා ව්‍යායාම කරන්න ලෑස්ති වෙනවා. ඔක්කොමලා ව්‍යායාම කරන්න. අපි යන් ව්‍යායාම කරමු. දැන් යකෝ මේක කොලා මඩුවද? මේක පිස්සන් කොටුවද එහෙනම්? පිස්සන්. යකෝ තෝම් යෝ කියලා කතා කරන්න එපා. ආදර බර වචන වලින් කිව්වොත් අපි හරි සතුටු වෙනවා. ඒකයි. එහෙම හොඳයි. ඔයා. ඒක හොඳයි.
මම කියන්න. එහෙනම් ඔය ළමයි ඔක්කොමලා එක්සයිස් කර ඉන්න. මම යනවා සංගීත ටීචර්ගේ කාමරයට. නවත්තපල්ලකෝ. මම යන්නේ සංගීත ටීචර්ගේ කාමරයට තේ බොන්න. තේරෙනවා අපිට. එහෙමද?